අපේ රට ශ්‍රී ලංකාව කියන්නේ විවිධ ආගම් අදහන ජාතීන් ගොඩක් ජීවත් වෙන රටක්. හැබැයි මේ සියලු ජාතීන්ම ශ්‍රී ලාංකිකයෝ විදිහට අදහන එකම එක ආගමක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම ආස කරන, අපි හැමෝම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව. වර්තමානයේ වෙන විටදී අපේ ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් අමිහිරි සහ නින්දා සහගත පරාජයන් ලැබමින් සිටියත් ශ්‍රී ලංකන් ක්‍රිකට් කණ්ඩායම කියන්නේ ඈත ඉතිහාසයේ මේ ක්‍රිකට් ලොව දය දජනැන් වූ තම අනසක පතුරවගෙන සිටි කණ්ඩායමක්. මේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන්නේ ICC එක. එහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් එක. ඉතින් SL Mind Zone තුලින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ICC එකේ ව්‍යුහය සහ එහි අඳුරු පැතිකඩ ගැන. ICC ඉතිහාසය ආරම්භ වන්නේ 1909 වසරේදී. ඒ කාලයේ මේ හැඳින්වුවේ ඉම්පීරියල් ක්‍රිකට් කන්ෆරන්ස් නමින්. එවකට මෙහි සමාජිකයන් වූයේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව පමණයි. පසුව 1965 දී මෙය ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කන්ෆරන්ස් ලෙසත් 1989 දී වර්තමාන පවතින ඉන්ටර්නැෂනල් ක්‍රිකට් කවුන්සිල් ලෙසත් නම වෙනස් වුණා. අද වෙන විට මෙහි මූලස්ථානය එක්සත් අරාබි එමිරාජයේ ඩුබායි නුවර පිහිටා තිබෙනවා. සමාජිකත්වය සහ ව්‍යුහය. සියලුම රටවල් වලට ICC තුල එකම බලයක් නැහැ. මේ සමාජිකයන් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ෆුල් මෙම්බර්ස් පූර්ණ සමාජිකයන් ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය ඇතුළු රටවල් 12ක් මෙයට ඇතුළත්. මොවුන්ට ටෙස්ට් ක්‍රීඩා කිරීමට සහ ICC තීරණ වලට ඡන්දය ලබා දීමට බලය තියෙනවා. ඇසෝසියේට් මෙම්බර්ස් දැන්ට රටවල් 96ක් මෙයට ඇතුළත්. ඔවුන් ක්‍රිකට් දියුණු කරමින් පවතින රටවල්. ඇමරිකාව, නේපාලය, ඕමානය වැනි. මීට අමතරව ICC මගින් විනිසුරුවන් සහ තරඟ තීරකරුවන් පත් කිරීම සහ ක්‍රීඩාවේ නීති රීති සම්පාදනය කිරීම සහ පාලනය කිරීම සිදු කරනවා. ICC කියන්නේ ලාභ නොලබන ආයතනයක් කිව්වට ඔවුන් උපයන මුදල ඇදහිය නොහැකි. ඔවුන්ගේ ප්‍රධානතම ආදායම බ්‍රෝඩ්කාස්ටිං රයිට්ස් හෙවත් විකාශන අයිතියයි. 2024 කාලය තුල විකාශන අයිතිය විකුණා ඔවුන් උපයා ඇති මුදල ඩොලර් බිලියන 3කට වඩා වැඩි. මීට අමතරව ලෝක කුසලාන තරඟාවලිවල ප්‍රවේශ පත්‍ර සහ අනුග්‍රහකයන්ගෙන් ලැබෙන මුදල් මේ බිලියන ගණනට එකතු වෙනවා. බිග් 3 ආධිපත්‍ය සහ අසමානතාවය. ICC හි ලොකුම අඳුරු පැත්ත තමයි ඉන්දියාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් තුන සතු අසීමිත බලය. ICC ලබන ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් මේ රටවල් තුන අතර බෙදී යන අතර ශ්‍රී ලංකාව, බටහිර ඉන්දිය, කොදෙව්ව සහ සිම්බාබ්වේ වැනි රටවල් වලට ලැබෙන්නේ ඉතා සුළු මුදලක්. මේ නිසා මේ කුඩා රටවල් වල ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බවට චෝදනා එල්ල වෙනවා. දේශපාලන ඇඟිලි ගැසීම් සහ තහනම් කිරීම. ICC පවසන්නේ ක්‍රිකට් සහ දේශපාලනය වෙන් කළ යුතු බවයි. නමුත් ඔවුන් බොහෝ විට තීරණ ගන්නේ දේශපාලනික වාසි මතයි. උදාහරණයක් ලෙස මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තහනම් කිරීමට ගත් තීරණය පිටුපස විශාල කුමන්ත්‍රණයක් ඇති බවට බොහෝ දෙනා විශ්වාස කරනවා. ඇතැම් රටවල පක්ෂපාතීත්ව හා ඇතැම් රටවලට දැඩි ලෙස නීති ක්‍රියාත්මක කිරීම ICC පවතින අඳුරු ලක්ෂණයක්. ICC ආයතනය මගින් වැඩිපුර අවධානය යොමු කරන්නේ මුදල් ලැබෙන T20 සහ කෙටි තරඟාවලි වලටයි. මේ නිසා ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය වූ ටෙස්ට් ක්‍රිකට් ක්‍රමයෙන් මිය යමින් පවතිනවා. ලෝක ටෙස්ට් ශූරතාවයක් පැවැත්වුවද කුඩා රටවල ටෙස්ට් තරඟාවලි පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දීමට ICC අපහසුතාවක් වී තිබෙනවා. තරග පාවාදීම් සහ දූෂණය. ICC හි දූෂණ විරෝධී ඒකකයේ ICU තිබුණද තවමත් ක්‍රිකට් ලෝකයේ බුකී සහ තරගකරුවන්ගේ පාලනය සම්පූර්ණයෙන්ම නැති කිරීමට ඔවුන් අසමත් වී තිබෙනවා. විශාල මුදලක් වුවමාරු වෙන IPL වැනි ලීග් තරඟාවලිවලදී ICC හි පාලනය අවම වීම නිසා ක්‍රීඩාවේ සදාචාරාත්මක භාවය කෙලෙසෙන බවට විවේචන පවතිනවා. අනිත් ප්‍රධානම කරුණ වන්නේ ඉන්දියාවේ බලයට ICC යටවීම. ලෝක ක්‍රිකට් ආදායමෙන් 70%කට වඩා ලැබෙන්නේ ඉන්දියාවෙන් නිසා ICC හි බොහෝ තීරණ ගන්න ලබන්නේ ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවශ්‍යතාවය මතයි. ආසියානු කුසලාන සහ ලෝක කුසලාන කාලසටහන් පවා ඉන්දියාවට වාසි සහගත ලෙස සැලකෙන බවට
අනෙක් රටවල් නිතර චෝදනා කරනවා. 2023 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ICC ආයතනය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජිකත්වය තහනම් කළා. ඔවුන් කිව්වේ මෙයට හේතුව රජයේ ඇඟිලි ගැසීම, ගවර්න්මන්ට් ඉන්ටර්ෆියරන්ස් කියලා. නමුත් ඇත්තටම උනේ ඒකද? ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ සෙවීමට රජය උත්සාහ කරන විට එම දූෂිත නිලධාරීන් ආරක්ෂා කිරීමට ICC ඉදිරිපත් වුණේ ඇයි? ICC පාවිච්චි කරන මේ දේශපාලන ඇඟිලි ගැසීම් කියන නීතිය ඇත්තටම අපේ ක්‍රිකට් පිරිසිදු කරන්න පාවිච්චි කරන එකක්ද? නැත්නම් Tamanට හිතවත් දූෂිත නිලධාරීන් බලයේ තබා ගැනීමට පාවිච්චි කරන පලියක්ද? මේ තහනම නිසා අපට 2024 වර්ෂයේදී පැවැත්වීමට තිබූ වයස 19න් පහළ ලෝක කුසලානය පවා අහිමි වුණා. ICC ආයතනය සාධාරණව කටයුතු නොකළොත් අනාගතයේදී ක්‍රිකට් ක්‍රීඩාව රටවල් 3කට විතරක් සීමා වෙන්න පුළුවන්. 2028 ඔලිම්පික් වලට ක්‍රිකට් ඇතුළත් වීම හොඳ ප්‍රවණතාවක් වුණත් ICC තුල පවතින මේ මුදල් සහ බල අරගලය නතර විය යුතුයි. ඔබ හිතන්නේ ICC ආයතනය ශ්‍රී ලංකාව වැනි රටවල් වලට සාධාරණයක් ඉටු කරනවද? නැත්නම් ඔවුන් හුදෙක් මුදල් පසුපස යන මාෆියාවක්ද? ඔබේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.